සුබ දවසක් හැමෝටම. අද මම ඔයාලව දියත උයනේ shopping කරන්න එක්කන් යන්න හිතුවා. වීඩියෝ එක පටන් ගන්න කලින් තාමත් මාව subscribe කරපු නැති අය ඉන්නවනම් subscribe කරන්න අමතක කරන්න එපා. මේ දියත මාකට් එක තියෙන්නේ weekend එකේ සෙනසුරාදා ඉරිදා දවස් දෙකේ. මෙතනදී ඔයාලට ඇඳුම්, මල් පැල, අච්චාරු වර්ග, බුදු පිළිම, එක එක සැරසිලි බඩු වර්ග මිලදී ගන්න පුළුවන්. එහෙනම් අපි රවුමක් දාලා බලමුකෝ. මෙතන ෂෝක් තිබ්බටු ටිකක් තිබ්බා. මම රුපියල් 200ක තිබ්බටු ගත්තා. ඉන්නලක් තිබුණා. ඒත් උෂ්ණ හින්දා මම ගත්තේ නෑ. මං ආසම කෑමක්. එතන මෙහා පැත්තේ තිබුණු අච්චාරු හට් එකෙන් අඹුල් නෙල්ලි අච්චාරු එකක් ගත්තා. රුපියල් 350යි ඒක. මේ දියත මාකට් එකේ මට වැඩිපුරම දකින්න ලැබුණේ මල් පැල වර්ග. අපි මේ ලස්සන කැක්ටස් එක ගත්තා. ඒක රුපියල් 300යි. ලස්සන පාටවල ගස් වර්ග, මල් වර්ග ගොඩයි මෙතන. මට කොච්චි පැලයක් ගන්න ඕන වෙලා මේ ස්ටෝල් එකට ගියත් එතන තිබුණේ නයි කොච්චි විතරයි.
කොච්චිපල කොහොමද වෙන්නේ ගණන්? කොච්චි 100යි. 100යි. ගෙදරට අඳින ඇඳුම් රුපියල් 550 ඉඳන් මෙතන තිබුණා. මල් පෝච්චි තියෙන මේ ප්ලේට්ස් දෙකක් ගත්තා. ඉන්ඩෝ ප්ලාන්ට්ස් දෙකකට. එකක් රුපියල් 60යි. අපිට මේ සුදු කැට ඕන වෙලා තිබුණත් එයාලා ගාව අපිට ඕන සයිස් එකෙන් තිබුණේ නැහැ. නෑ ඒ ගොඩක් පොඩි නෑ. අර ඉස්සෙල්ලා දුන්න එක පොඩි වැල්ල වගේ. මේක කාලයක් තිස්සේ මම හොය හිටපු චූටි බෑන්ඩ්ස් ටිකක් මට හම්බුණා. ඒකෙන් එකක් රුපියල් 20යි. ඒ හින්දා මම පහක්ම ගත්තා. ඒ ස්ටෝල් එකේ ලස්සන බඩු ගොඩක් තිබුණා. ඒ වගේම ගණනුත් සාධාරණයි. මේ ස්ටෝල් එකේ
කැක්ටස් පැල ලොකු කලෙක්ෂන් එකක් තිබ්බා. ගොඩක් ඒවා රුපියල් 200යි. අපි මේ පැල තුන ගත්තා. රුපියල් 600යි තුනටම ගියේ. කාටුන්ස් වල වගේ. මේකද? අම්මා ලස්සනනේ අර අපි ඉස්සර බලන කාටුන්ස් වල තියෙන්නේ. මෙතනින් මම දන් කොච්චි පැලයක් ගත්තා. එකක් රුපියල් 50යි. මෙයාලා ළඟ අපි හොයපු සයිස් එකේ සුදු කැට තිබුණා. එතනින් අපි ග්‍රෑම් 500ක් ගත්ත රුපියල් 50ට. මෙතනින් මම නෝමල් මිරිස් පැල 2යි වැරණිය මිරිස් පැලයකුයි ගත්තා. පැල 3ටම මට ගියේ රුපියල් 150යි. shopping ඉවර වෙලා අපි ආවා දියති ෆුඩ් කෝට් එකට. මොනවද තියෙන්නේ කියලා බලන්න. ඔයාලත් බලන්නකෝ. අලුතින් ගේමින් ඒරියා එකකුත් මෙතන දාලා. ලොකු දෙයක් කන්න බැරි නිසා අපි අනියන් ඇන් චීස් සොසේජ් බන් එකයි මීට් බෝල්ස් බන් එකකුයි ගත්තා.
ඩෙසර්ට් එකට මට ෆෘට්ස් එකේ තියෙන බනානා බෝට් එකක් කන්න හිතුණු හින්දා අපි ආවා පාර්ලිමේන්තු එක ඉස්සරහා තියෙන ෆුඩ් කෝට් එකට. එතන ඒ රූට්ස් එකෙත් බනානා බෝට්ස් තිබුණේ නැහැ. අපි ඒ හින්දා ගත්තේ චොකෝනට් ග්ලෝරි එකක්. ඒක රුපියල් 600යි. ඉතින් ඔන්න ඔහොම තමයි මගේ වීකෙන්ඩ් එකේ දියතේ shopping ඉවර වුණේ. ඔයාලා මගේ අනිත් වීඩියෝස් වගේම මේ වීඩියෝ එකත් ආසාවෙන් රස විඳින්න ඇති කියලා මම හිතනවා. එහෙනම් ඊළඟ දවසෙත් මේ වගේම ලස්සන වීඩියෝ එකකින් ඔයාලව හම්බෙන්න එනකන් හැමෝටම සුබ දවසක්.